vlog එක. ඔයාව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. මම හරිම කැමතියි මගේ room එක cleanව තියාගන්න. මොකද ඒකෙන් අපේ මනසට මාරම relax එකක් දැනෙනවා. ඔයාලට room එක clean කරන්න කම්මැලි වගේ නම් YouTube එකේ room cleaning motivation video කියලා search කරාම එක වර්ගයේ motivation video එනවා. ඒ වගේ motivation video එකක් දාගෙන සතියකට සැරයක්වත් ඔයාලගේ room එක clean කරන්න. 10-11 වසර අයට හොඳ YouTube channel ටිකක් මට කියන්නකෝ පුළුවන් අය. මගේ නංගි දැන් 10 වසර. එයාට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයාලා දන්න YouTube channel තියනවා නම් 10-11 වසර අයට ප්‍රයෝජනවත් වෙන විදිහේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා පාඩම් කරන තැන නිතරම පිළිවෙලට පිරිසිදු තියාගන්න බලන්න. අපි පාඩම් කරන තැන පිරිසිදු පිළිවෙලට තියාගන්න තරමට තමයි අපිට පාඩම් කරන්න නැවත නැවත ආස හිතෙන්නේ. පාඩම් කරන්න කම්මැලි කෙනෙක් වුණත් මුලින්ම පාඩම් කරන තැන හොඳට ක්ලීන් කරලා ඒ වැඩ කරන්න පටන් ගන්නකොට නිකම්ම කැමැත්ත ඇති වෙනවා. පාඩම් කරන්න ගන්නකොට හැමදාම එකම ඇඳුමක් අඳින්න. එතකොට මොලේට මැසේජ් එකක් යනවා දැන් පාඩම් කරන්න යන්න කියලා. මේ තියෙන දවසේ මම වැඩිපුරම ඉන්න කැමති තැන නිතරම හැඩි වෙන තැන. කොච්චර ක්ලීන් කරත් හැම වෙලේම හැඩි වෙනවා. මගේ ස්කින් කෙයා, මේකප් අයිටම්, බොඩි කෙයා මේ හැමදේම තියෙන්නේ මෙතන තමයි. Colors and promises, how to be brave, how can I love when I'm afraid to fall, but watching you stand alone, all of my doubt suddenly goes away somehow. මේ කොළවැල වෙනුවට දාන්න මට ලස්සන මල් ටිකක් හදා ගන්න ඕනි. නීට් එකට මල් හදන කෙනෙක්ගේ page එක මට tag කරන්නකෝ. දන්න කෙනෙක්. Heartbeats fast, colors and promises, how to be brave, how can I love when I'm Pond's moisturizer එක හොඳයි oily sensitive skin තියෙන අයට. සාමාන්‍යයෙන් oily sensitive skin තියෙන අයට moisturizer එකක් හොයාගන්න සෑහෙන අමාරුයිනේ. Pond's moisturizer එක මට නම් best. afraid to fall, but watching you stand alone, all of my doubt suddenly goes away somehow. සතියට දවස් 3ක්වත් පිලෝ ගෑසස් මාරු කරන්න ඕනේ. ඒකෙන් අපේ මූණේ පිම්පල් වෙන්න තියෙන ඉඩකඩ සෑහෙන පාලනය කරගන්න පුළුවන්. පිලෝ ගෑසස් වගේම බෙඩ් ෂීට් සතියට දවසක්වත් මාරු කරන්න ඕනේ. අඩුම සති 2කට සැරයක්වත් බෙඩ් ෂීට් මාරු කරන්න ඕනේ. One step closer. I have died every day waiting for you, darling. Don't be afraid. I have loved you for 1,000 years. I love you for 1,000. නිදාගන්න කලින් සමහර දවසට කියන පොත්. එතකොට මගේ මිනි කැන්ඩල් ලෑම්ප් එක ඒ දේවල් තියන්න ඉතින් මෙතන තමයි. Heartbeats fast, colors and promises. රූම් එක මේ විදියට ක්ලීන්ව තියෙනකොට හිතට මාරම රිලැක්ස් එකක් දැනෙන්නේ. රූම් එක අතු ගන්න හරිය මොබ් කරන ටික වීඩියෝ වෙලා නෑ ළමයි. වීඩියෝ එක ඉවරනකම් බලපු අයට thank you.
මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.